හොඳයි අපි බලමු අද කොහොමද Facebook page එකක් හදාගන්නේ කියලා. ඇඩ් එකක් ස්පොන්සර් කරනවා නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි Facebook page එක. ලේසියෙන් අපිට Facebook page එකක් හදාගන්න පුළුවන්. මුලින්ම කරන්න ඕනේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ඒ ප්‍රොෆයිල් එකේ මෙන්න මේ සයිඩ් එකේ තියෙනවා pages කියලා. අන්නේ pages කියන එකට යන්න තියෙන්නේ. එහෙම ගියාට පස්සේ තියෙනවා මෙතන create new profile or page. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් මෙතනින් පුළුවන් ඔයාලට පර්සනල් ප්‍රොෆයිල් එකක් විදිහට හදාගන්න. එහෙම නැත්නම් පබ්ලික් පේජ් එකක්. අපි හදන්නේ පබ්ලික් පේජ් එකක් ඇඩ් ස්පොන්සර් කරන්නනේ. මෙතනින් දෙන්න ඕනේ පබ්ලික් පේජ් කියන එක. දීලා next. ඊට පස්සේ මේ වගේ එකක් එතනින් දෙන්න ඕනේ get started. හරි. ඊට පස්සේ එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඒකේ පුළුවන් මෙතනට පේජ් එකට නමක් දෙන්නද. මම මෙතනින් දෙනවා easy mart කියලා page එකේ නමට. Facebook page එකට නම දුන්නට පස්සේ අපි fill කරන්න ඕනේ category කියන එක. ඒකෙදි ඔයාලට අදාළ category ඒ කියන්නේ සාමාන්‍ය අපිට category එකකට වඩා දෙන්න පුළුවන්. මේක electronic කරනවා. health and beauty. health and beauty ඒ වගේ category ටිකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි online business එකක් කරනකොට පාවිච්චි කරන category. ඔයාලට මේ ඒක ඕනනම් chat GPT එකෙන් උනත් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් bio එකක් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක හැදුවට පස්සේ page එක create කරලා පස්සෙත් ඔයාලට bio එකක් edit කරගන්න පුළුවන්. chat GPT එකෙන් ලේසියෙන්ම අපිට මේ Facebook page එකට bio එකක් හදාගන්න පුළුවන්. එතකොට දැන් මෙන්න මේ වගේ Facebook page එකේ bio එකට දාන්න හොඳ එකක් එනවා. ඔකට බලන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික fill කරාට පස්සේ මෙතනින් create page කියන එක දෙන්න තියෙන්නේ. හරි. එතනින් ඒ ටික fill කරාට පස්සේ අපිට එනවා මෙතන මේ විස්තර ටික fill කරන්න. මෙතනට දෙන්න පුළුවන් ඔයාලගේ website එකක් තියෙනවා නම් මේ website එක. ඔයාලගේ business එකේ මොකක් හරි website එකක් තියෙනවා නම් ඒ website එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ business එකට අදාළ phone number එක මෙතනින් දෙන්න පුළුවන්. ඔයාලගේ mail address එක, email එක, ඊට පස්සේ ඔයාලගේ business එකට අදාළ address එක මෙතනින් දෙන්න පුළුවන්. දීලා මෙතනින් ඔයාලට දෙන්න පුළුවන් always open කියන එක. දීලා next. හරි. ඊට පස්සේ ඔයාලගේ page එකට මේ ප්‍රොෆයිල් පික්චර් එකකුයි cover photo එකකුයි දාගන්න. අපි දැන්ට ඒවා හදාගෙන නැහැ. මම ඒ ටික හදන විදිය කියලා දෙන්නම්. ඒ හින්දා මෙතන දැන් ඒවා අප්ලෝඩ් කරන්න නැතුව මෙතනින් next කියන එක දෙන්න. හරි. මෙතනින් එන එක තමයි මේ WhatsApp මේ ඔයාලගේ business WhatsApp එකක් තියෙනවා නම් ඒ WhatsApp එක ඔයාලගේ Facebook page එකට connect කරන්න පුළුවන්. ඒක කරන්නේ මෙහෙමයි. මෙතනින් තෝරගන්න ඕනේ ඔයාලගේ country එක ශ්‍රී ලංකා කියලා. තෝරගෙන ඔයාලගේ ඒ business WhatsApp number එක මෙතනින් type කරන්න. type කරලා get code කියන එක දුන්නට පස්සේ ඔයාලගේ WhatsApp එකට code එකක් එනවා. ඒ code එක මෙතනින් type කරා නම් WhatsApp එක connect කරගන්න පුළුවන්. ඔයාලට ඒක දැන් කරගන්න නැතුව පස්සේ කරගන්න උනත් පුළුවන්. මම මේකත් step skip කරලා යනවා. හරි. මෙතනින් පුළුවන් ඔයාලගේ Facebook profile එකේ අදාළ friends ලට invite කරන්න. ඔයාලගේ page එකට ඇවිල්ලා බලන්න. ඒ කියන්නේ page එක like කරන්න, follow කරන්න කියලා invite කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ next. මෙතනත් මේ page notification on your profile කියන එකට ටික් එක දාගන්න. marketing and promotional email about your page කියන එකටත් ටික් එක දාන්න. ඒක කොහොමද ටික් පැටලා තියෙන්නේ. ඔයාලා ටික් පැටලා නැත්නම් ටික් දෙක දාගන්න. ඊට පස්සේ done. හරි. මෙන්න මෙහෙම තමයි Facebook page එකක් create කරගන්නේ. අපි දැන් Facebook page එක create කරගෙන තියෙන්නේ. හරි. දැන් ඔයාලා දකින්න ඇති අපි කලින් මේ cover photo එකක් profile picture එකක් දාගත්තේ නැහැ Facebook page එකට. අපිට පුළුවන් මේකට හදාගන්න. ඒ කියන්නේ profile picture එකකුයි Facebook page එකට profile picture එකකුයි cover photo එකකුයි හදාගන්න ලේසියෙන්ම Canva කියන එකේ. ගොඩක් දෙනෙක් මේක use කරනවා ඇති Canva කියන එක. මේකේ දැන් Canva එකට ගියාට පස්සේ අපිට මෙතන type කරන්න පුළුවන් Facebook page logo.
එහෙම දැම්මනම් මෙතනින් එනවා ලෝගෝ. Facebook page එකට හරියන ලෝගෝස්. මෙතන තියෙන මේකක් තමයි දැන් මේ Pro කියලා තිබ්බොත් ඔයාලා Canva එක සාමාන්‍යයෙන් pay කරලා ගන්නවා නම් මේ Pro කියන ඒවත් ඔයාලට ගන්න පුළුවන්. මේ ලෝගෝ එක වැටලා තියෙනවා මෙතන Pro කියලා එකක්. එහෙම නැතුව ඔයාලා free version එක පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් මේ Pro කියලා පැටලා නැති ලෝගෝ එකක් තමයි මෙතෙන්ට දාගන්න ඕනේ. ඒ වගේ ලෝගෝස් තියෙනවා මේ අපි හරියන එකක් බලලා ගන්න පුළුවන්. දැන් ඔයාලට එහෙම බලාගෙන නැති මෙතන ලෝගෝස් කීපයක්ම තියෙනවා. මේ වගේ ගොඩක් ඒවා Pro version එකේ. Pro version එක ඔයාලා කැන්නකට pay කරලා තියෙනවා නම් මේක Pro එකක් අරගෙන edit කරන්න පුළුවන්. නැත්නම් මම ගන්නෙ මෙතන free version එකේ හින්දා මෙන්න මේ logo එක. ඒ logo එක අරගෙන customize this template ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන online shop කියන එකට දැන් අපි හදපු page එක දැම්මේ easy mart කියලා. මෙතෙන්ට ඒ page එකේ නම දාගන්න. එතකොට ඔයාලට පේන ඇති මේ විදිහට logo එකක් ඔයාලට design කරගන්න පුළුවන්. ඒ වගේ simple logo එකක් තිබ්බනම් ඇති Facebook page එකකට. ඊට පස්සේ මෙතනින් ගිහින් share කියන එකෙන් මේක download කරගන්න පුළුවන්. PNG එකක් විදිහට තමයි download කරගන්න ඕනේ. හරි. logo එක download කරගත්තට පස්සේ ආයි Facebook page එකට ඇවිල්ලා මෙන්න මේ icon එක උඩ click කරලා ඔයාලට පුළුවන් Facebook profile picture page එකට අදාළ profile picture එක upload කරගන්න. මේ විදිහට. ඔයාලට පේනවා ඇති ඒ page එකට cover photo එකක් upload කරා. profile picture එක upload කරගත්තා. ඒ වගේම ඔයාලට පුළුවන් මේකට cover photo එකකුත් මේ Canva එකෙන්ම design කරගන්න. ඒ ටික තමයි page එක කරන්න තියෙන්නේ. page එකක් හදද්දී ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන professional dashboard කියන එක උඩ click කරලා ඒක ගියාට පස්සේ මෙතන තියෙනවා page access කියලා. ඒ page access එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඕනනම් මේ page අපි හදපු page එකේ access තව කාට හරි දෙන්න. ඔයාලගේ තව account තව profile තියෙනවා නම් ඒ profile වලට තව යාළුවන්ට මේක access දෙන්න ඕන නම් access මේ විදිහට මෙතනින් access දෙන්න පුළුවන්. අදාළ කෙනාගේ නම type කරලා මෙන්න මේ විදිහට access දෙන්න පුළුවන්. ඔයාට ඒ කියන්නේ full control එක යාට දෙන්න ඕන නම් මෙතන ටික් එක දාන්න පුළුවන්. ටික් එක දාලා access දෙන්න පුළුවන්. එහෙම නැතුව full control එක දෙන්න නැතුව යාට access දෙන්න ඕන නම් මේ ටික් එක off කරලා මෙතනින් access දෙන්නත් පුළුවන්. ඒ වගේම තව පුළුවන් අපිට professional dashboard කියන එකෙන් තව වැඩ කිහිපයක්ම කරගන්න. ඔයාලට මතක ඇති මං කිව්වා මේ ඔයාලගේ business WhatsApp එක ඕනනම් connect කරන්න පුළුවන්. ඒ page එක හදද්දි ඒක connect කරගන්න පුළුවන්. එහෙම නැතුව අපි ඒක skip කරලා આવොත් ඔයාලට පුළුවන් මෙතනින් ඒක connect කරන්න professional dashboard කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා link account කියලා. ඒ link account කියන එකට ගිහිල්ලා නම් ඔයාලට පුළුවන් මේකට අදාළ ඔයාලගේ Instagram account එකක් තියෙනවා නම් ඒ account එක connect කරගන්න. ඒ කියන්නේ page එක නමින්ම Instagram account එකක් හදාගෙන තියෙනවා නම් ඒක මෙතනින් connect කරන්නත් පුළුවන්. ඊට අමතරව business WhatsApp එකක් තියෙනවා නම් ඒ business WhatsApp එකත් මේකට connect කරන්න පුළුවන්. මේ විදිහට phone number එක business WhatsApp එකේ phone number එක type කරලා code එක යවලා connect කරගන්න තමයි තියෙන්නේ. ඒකත් ලේසියෙන් කරගන්න පුළුවන්. Facebook page එක create කරගන්න තියෙන්නේ ඔන්න ඔය කිව්ව විදිහට තමයි.